මං අද දවසට පැය කීයක් වැඩ කරා කියලා හිතන්නේ. හැම අ, සාමාන්‍යයෙන් අද දවසට ඔයගොල්ලෝ පැය කීයක් වැඩ කරාද? නිකවට අහන්නේ. සාමාන්‍ය අද දවසේ දැන් මේ වෙද්දි පැය කීයක් වැඩ කරලා තියෙනවා? අද දවස් ඉවර වෙද්දි පැය කීයක් වැඩ කරලා තියෙනවා? පාසුත් එක්ක තමයි අහන්නේ. පැය 10යි 8යි 11යි 14යි 10යි 11යි 9යි 12යි 10යි. හරිද? සාමාන්‍යයෙන් මං අද දවසට පැය කීයක් වැඩ කරා කියලා හිතන්නේ? මං අද දවසට පැය කීයක් වැඩ කරා කියලා හිතන්නේ? උදේම පේපර්ස් වල වැඩකින් පටන් ගත්තාම උදේම පේපර්ස් ගෙස් පේපර්ස් කරෙක්ෂන් අරවා මේවා ටික ඉවර කරලා රොටරි පන්ති විතර උදේ පටන් ගත්ත සාමාන්‍යයෙන් 6යි 6ම මාට විතර. එතන හවස 6ම මාරනකොට 12යි පැය. මැද්දේ හැම වෙලාවකම පන්ති වල ඉන්ටර්වල් හෝ කියන්නේ මැද්ද තියරි පන්ති රිවිෂන් පන්ති ඔය අතර මැද්දේ වෙලාවල් වල කරලා තියෙන සම්පූර්ණයෙන්ම පේපර්ස් වල වැඩ. ඒතර පැය 12යි හවස 7 වෙනකොටම 12යි කියන්නකො. 7 ඉඳන් දැන් පැය 4ක් ගිහලා දෙනවා 11යි. ඒතර 4ක් ගියාම 12යි 4යි 16යි. ඒතර මේ 16 වෙනි පැය පහුවෙලා 11යි ගණන් කියන 17කට කිට්ටු වෙන්න යන ගමන් මේ තියෙන්නේ. හරිද? එතකොට මගේ ජීවිතේ මේ වෙලාවේ එච්චර තීරණාත්මක නැහැ. හරිද? එහෙම එච්චර ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට මම තීරණාත්මක කාලෙත් වැඩ කරලා තියෙනවා. ඒතර මගේ ජීවිතේ එච්චර පට්ට තීරණාත්මක අවධියක් නෙමෙයි මේ තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මම එහෙම වැඩ කරන්න ඕනේ කියලා සීන් එකක් නැහැ දැන් මේ වෙද්දි. එහෙම කාලා තියෙනවා එහෙම නැති කාලා තියෙනවා. ඒ ලෙවල් කාලේ කියන්නේ වැඩ කරන්න ඕනේ කාලයක්. එතකොට තීරණාත්මක කාලවලදී හරියට වැඩ කරන්න 11 10 කියන්නේ වැඩක් නැහැ හරිද? අද දවසට. වැඩක්ම නැහැ. හෙට අනිවාර්යෙන් 20 වැඩ කරන්න ඕනේ. අනිවාර්යෙන් කියන්නේ 20 කියන්නේ 18 වැඩ කරන්න ඕනේ කොහොම හරි. 18 වැඩ කරන්න ඕනේ හෙට වෙද්දී. ඒ නිසා මේ හරියට වැඩ කරන්න මොකද තීරණාත්මක කාල පොඩ්ඩයි තියෙන ජීවිතේ. ඒ කාලවලදී හරියට මේකේ ගේම ගහගන්න. මොකද හැමදාම එහෙම කරන්න ඕනේ නැහැ. හරිද? හැමදාම එහෙම කරන්න ඕනේ නැහැ. ඒ කියන්නේ දැන් උන්නම් මට මේක නවත්තලා නිකන් ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ස්ටේබල් ගතිය ඒව ඔක්කොම හදලා ඉවරයි. දැන් මම මේක කරගෙන යන්නේ මේක තව මට කාලයක් කරන්න පුළුවන් සා මේකට මං ආසයි. ඒතර මේක මට ලොකු මහන්සියක් නෙමෙයි. මට මෙතන ඇවිල්ලා තව පන්තියක් තිබ්බත් මම ඒක හිතන්නේ යන්නේ. හිටගෙන ඉන්න බැරි වෙයි. දැන් පැය 17ක් විතර හිටගෙන ඉන්න හිටින්දා. නමුත් මං බොහෝ විට කරනවා. හරිද? එතකොට මේ ඒ නිසා මේ කියන්න දෙන්නේ තීරණාත්මක කාලවලදී පිස්සු කෙරෙන්න එපා. පිස්සු කෙරෙන කාලවලදී පිස්සු කෙරෙන්න. දැන් ඔයාගේ ජීවිතේ හිතන්නකෝ ඇත්තටම අවුරුදු 10 15 වගේ කාලයක් තුල එහෙම වැඩ කරන්න ඕනේ නැහනේ. කිසි දෙයක්ම නැති දෙයක්. 16 17 වෙනකොට වැඩ කරන්න ඕනේ නැහැ. ඔය ඒ ලෙවල් කාලේ විතරනේ වැඩ කරන්න ඕනේ. ඒ ලෙවල් කාලේ වැඩ කරන්න ඕනේ. ආයෙසරදී කැම්පස් එකට ගිහින් එහෙම තීරණාත්මක වැඩ කිරිල්ලක් නැහැ. වැඩ නැහැ නෙමෙයි. වැඩ තියෙනවා. එහෙම තීරණාත්මක නැහැනේ. කියන්නේ අර කියලා වෙලා ගිහින් අර දැන් එතනින් පස්සේ ආයෙ යන ජීවිතේ එන පරවල් දෙක කියන්නේ නැහැ. ඒ වගේ එන පොයින්ට්ස් දෙක තුනයි තියෙන ජීවිතේ තීරණාත්මක කාල. ඒ නිසා ඒ කාලවල හරියට මහන්සි වෙන්න. මහන්සි වෙලා ඒක රිටර්න් එකක් අරන් බලන්න. රිටර්න් එක පාඩුයි නම් ඒ මහන්සි වෙලා එන රිටර්න් එක පාඩුයි නම් මේ අපි මෙහෙම වැඩ කරන්නේ නැහැ. හරිද? එහෙනම් මම මෙහෙම වැඩ කරන්නේ නැහැ. රිටර්න් එක පාඩුයි. ඒ රිටර්න් එක පාඩු වෙලා මම වැඩ කරන්නේ නැතුව ඉන්නවනේ. රිටර්න් එක පාඩු නෑ. ඒක කලින්ම රිටර්න් එකක් අරන් බලන්න. මහන්සි වෙලා උත්තර වැඩ කරලා ගිහින් පේපර් එක ලියලා බලන්න ලකුණු ටිකක් ආපුවාම එන ගැම්ම මොකද්ද කියන එක. හරිද? ඒක බලන්න. ඒක තේරෙන්න ඕනේ මේ විදිහට. 20 වෙනි ගාන 20 වෙනි ගාන ඒකේ තියෙනවා ගුණිමාන කම්බියක්. සරසුලක් සමග කම්පණය වන විට ඉනි දිග 121යි හා 125ක් වන විට පිළිවෙලින් 3 හර්ට්ස් සහ 5 හර්ට්ස් නොගැසුම් සංඛ්‍යාත ලබා දෙනවලු.